මම අද ඔබට කියලා දෙන්න යන්නේ ප්‍රංශ ජීවත් වෙන කෙනෙක් හැටියට වයින් බෝතලයක් කොහොමද හොඳ වයින් බෝතලයක් තෝරගන්නේ කියලා. ඉස්සෙල්ලම කරන්න ඕනේ වයින් එකේ බලන්න මේ යට ඒ යට හොඳට මේ විදිහට ගැඹුරට තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම ලක්ෂණය හොඳ වයින් එක. දෙවෙනි එක බලන්න මේක හදලා තියෙන්නේ පොඩි තැනකද කියලා. ඒ කියන්නේ කම්පැනි එකනේ මේක හදලා තියෙන්නේ ෂතෝ මුලාන්දු රිෂා. ඒ කියන්නේ රිෂාගේ මාලිගාවේ තමයි මේක හදලා තියෙන්නේ. හරි මුලාන් එක කියන්නේ අර ග්‍රයින්ඩින් කරන්න ඒවා කරන වැඩ. හරි ඒ කියන්නේ ඊට පස්සේ ඔබ බලන්න ඔබගේ මූඩිය මේ මූඩියේ මෙහෙම කොළ පාට තියෙනවා නම් ඒගොල්ලොන්ගේම වත්තේ මිදි වවලා ඒගොල්ලොම මිදි මේ යුෂ බවට පත් කළ ඒගොල්ලොම බෝතල් කර බවට සහතිකය තමයි මේ කොළ පාටින් කියන්නේ. නැත්තම් ඒ කියන්නේ මිදි කලවම් වෙලා නැහැ. ඒ වත්තේ මිදි විතරයි. ඒ රිෂාගේ රිචඩ් කියලා කියමු. රිෂා කියන්නේ රිචඩ්ගේ වත්තේ මාලිගාවේ මිදි පමණයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඒක තමයි මේ කොළ පාට ලේබල් එකකින් කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේම වත්තේ මිදි වෙන මිදිත් එක කලවම් කරලත් නැහැ. ඒගොල්ලොම මිදි ටික යුෂක බවට පත් කරලා ඒක මම වෙනම කියලා දෙන්න ඉස්සර කාලේ කොහමද මිදි යුෂ කරේ කියලා. ඇත්තටම ගෑනු ළමයිව කකුල් හොදලා නටන්න දාලා තමයි වයින් බවට පත් කරේ මිදි. ඇත්ත කතාව ඒකයි. ඊට පස්සේ බලන්න මේ ෂතෝ එක. මේක ඊට පස්සේ තියෙනවා මේකේ කන්ට්‍රෝල් එක ගහලා මේ ග්‍රෝන් වැන්ඩු බෝදු. ඒ කියන්නේ බෝදු කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. බෝදු වයින් කොයි වෙලාවෙත් හොඳයි. බෝදු වයින් හොඳ වෙන්න හේතුව මම ඔබට කියලා දෙන්න. බෝදු ඇවිල්ලා ගංග මේ වයින් වවන එක මුහුදු වතුරයි ලුණු වතුරයි එකතු වෙන තැනක්. එතන තමයි මේ මිදි වතු ටික තියෙන්නේ. ඒක නිසා තමයි මේ මිදිවල රසේ වැඩි කියලා කියනවා. ඉතින් ඒක මාකටිං ස්ට්‍රැටජි එකක්ද කියන මම හරියටම දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියනවා ඒ පස්සේ ලුණු ගතිය තියෙන නිසා තමයි මේ බෝදු වයින් කියන එක හොඳයි කියන්නේ. මේක හොඳ වයින් එකක්. සාමාන්‍ය හොඳ වයින් නෑ. මේක කොළ පාට ලේබල් එක තියෙනවා. මම අද පළවෙනිද බොන්න ගත්තේ. අද පළවෙනිද නිසා මේකේ කොළ පාට මූඩිය තියෙනවා. රතු පාට මූඩිය තිබ්බොත් එච්චරම හොඳ වයින් එකක් නෙමෙයි. රතු පාට මේ විදිහට ලේබල් එක තිබ්බොත් එච්චරම හොඳ වයින් එකක් නෙමෙයි. ඒක කන්ට්‍රෝල් එක තියෙන්න ඕනේ. හදපු තැන තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මූඩිය තියෙන්න ඕනේ. අනිත් එක තමයි වැදගත් දේ. මේ වයින් එකක් බොන්න ඉස්සෙල්ලා වයින් එක පැය භාගයකට ඉස්සෙල්ලා ඇරලා තියන්න. එතකොට තමයි ඒක හරියට වාතාශ්‍රයත් එක්ක එකතු වෙලා මේ ඔබට පුළුවන් වෙන්නේ හරියට රස විඳින වයින් එකේ හරි. නැතුව ඇරපු ගමන් බොන්න එපා වයින් එකක් එන්නේ නැහැ. අනිත් එක මේ වයින් එක සර්ව් කරන ටෙම්පරේචර් එක තියෙනවා. මේ බලන්න මේක මේ වයින් එක සර්ව් කරන්න ඕනේ සෙන්ටිග්‍රේඩ් 15. දැන් අපේ ලංකාව වගේ සෙන්ටිග්‍රේඩ් 25කට වගේ යන වෙලාවක නම් මේක චුට්ටක් කූල් තැනක වගේ තියලා කූල් කියන්නේ ෆ්‍රිජ් වල නෙමෙයි සිසිලස තැනක තියලා දෙන්න. මේක අනිත් මේකට කියනවා මේ වයින් එක ගොඩක්ම රස මේක ප්‍රංශයෙන් තියෙන්නේ එපොල් ඩාන්යෝ. එපොල් කියන්නේ උරහිස, අන්‍යෝ කියන්නේ බැටළුව. බැටළුව වගේ උරහිස් මස් එක්ක තමයි මේක වැඩියෙන්ම රහ. ඊට පස්සේ මෙතන තව කියනවා ඒ කටට රස දැනෙන හැටි ඒ ටික ගැන ගොඩක් රසය දැනෙනවා කියලා කියන්නේ දිවට. ඉතින් මේ ටික තමයි මේක කොයි වෙලාවෙත් තමන් බොන එක හොඳ දවසක වයින් එකක් ගන්නකොට ගන්න එපා ලොකුවට වයින් කලවම් වෙච්ච තැනකින්. ගන්න වයින් එක වත්තක හදපු එකම ජාතිය වයින් නැත්තම් ලොකු කම්පැනි කරන හැමතැනින්ම මිදි ගෙනල්ලා ඒ මිදි කලවම් කරලා තලලා කියන්නේ මිරිකලා යුෂ ගන්න එකනේ. එතකොට වයින් කලවම් වෙනවා. මිදි කලවම් වෙලා. ඒතර එකම වයින් නෙමෙයි. දැන් මේක ඇවිල්ලා එකම වත්තේ එකම මිදි වර්ගයේ එකම ජාතිය එකම පස එකම රස. ඕකේ. මේ වයින් එක හොඳ වයින් එකක්. ඉතින් රස විඳින්න. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට. දන්න දෙයක් කියලා දුන්නා. වැරදි තියනවා නම් මටත් කියලා එවන්න. ඕකේ. බයි.